After long time back to my YouTube channel. ගොඩ කාලෙකට පස්සේ ටිකම ටික vlog එකක් ගෙනාවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මොකද්ද මේ vlog එක කියලා. මම එහෙනම් එන්නකො මාත් එක්ක ලෑස්ති වෙන්න යන්න. මම වීඩියෝ එක අගදී කියන්නම් අද මොකද වෙන්නේ කියලා. රසකතා ගොඩක් එක්ක chat එකක් දාගෙන වීඩියෝ එක අන්තිම වෙනකම් බලමු. නුඹ නොයන දිනේ හිත තනි වී පගේ ඔයාලා නම් කවුරුත් කියන නිසාවත් දැකලවත් කවදාවත් මේ මං වගේ මෝඩ වෙලා කිසිම දෙයක් වුණේ ගන්න එපා. දිනේ හිත තනි වී පගේ නුඹ හේතෝ සඳේ මගේ සඳ නුඹ විදින් මම කොහේ කොතන ගියත් මට ඕනි හැම බඩුවක්ම මට ඒ විදිහටම තියෙන්න ඕනි. ඒ මගේ හැටි. මට විතරක් නෙමෙයි ඕනම ගෑන් ළමෙක් ළඟ තමන්ගේ ප්‍රයිවසි දේවල් දාගන්න චූරිම චූරි පවුච් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ගෑන් ළමයි ඉවටනේ ආස. එක දවසකට යාළුවක් ගෙදර යනවා වුණත් මට ඕනි හැමදේම මම යද්දි ගෙනියනවා. හැබැයි ඉතින් එල්ලගෙන යද්දි ගම යනවා වගේ තමයි තියෙන්නේ. තව දෙයක් මතක් වුණා. ඔයාව කවුරු හරි කොපි කරනවා නම්, ඒ කියන්නේ ඔයා කරන දේවල් තව කවුරු හරි කරනවා නම් ඇත්තටම ඔයා ඒකට ඉරිසියා කරන්න එපා. ඔයා ඒකට සතුටු වෙන්න. මොකද ඔයාව කෙනෙක් කොපි කරනවා. ඒක ගැන ඔයා සතුටු වෙන්න ඕනේ. එයා එහෙම කරා කියලා ඔයා යාට පේන්න හැමතැනම ඔයාට තව පුළුවන් කියනකට වැඩිය ඔයා ඒව බලලා සතුටු වෙන තමයි හරිම. කතාවෙන් අම්මගේ රසම රස බත් එකක් දවල්ට කාලා මම යන්න ලෑස්ති. මේ වීඩියෝ ක්ලිප් වල මම කියවන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ කියලා මතක් වුණේ එඩිට් කරද්දී. ඒ නිසා ඒව ගණන් ගන්න එපා. ආද මගේ ඔළුවේ තියෙන ප්ලෑන් එක තමයි නංගිවායේ අපේ අනිත් සංගයත් එක්ක අපි යාළුවගේ බර්ත්ඩේ එක සමරන්න යන තැන ගැන චුට්ටක් ගිහින් බලන එක. එතන ගොඩක් ලස්සනයි. ඔයාලට ඒක බලන්න ඕනේ නැති වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. මේ තනියම දොඩවන දේවල් නම් ඇත්තටම ගණන් ගන්න එපා. වීඩියෝ ක්ලිප් එක එඩිට් කරද්දී මට මාරම දුකයි මං කියන ඒවා ඇහෙන්නේ නැති වුණාම. කවන්න නැහැ මේවා බල hina වෙවි හරි ඔයාලා මේක බැලුවොත් මම සතුටින්. මගේ මෝඩකම් නිසා මගේ හොඳට තිබ්බ මූණ කාගත්ත කියලා තමයි ඔය ක්ලිප් එකෙන් කියන්නේ. ඒකට මම දැන් යූස් කරනවා ජැනට් එකේ පිම්පල් මාක්ස් ෆේස් වොෂ් එක. ඒක හොඳයි කියලා මම අහලා තියෙනවා. ඒකයි ජැනට් එකේ ටෝන් එකයි. ඒකෙන් මූණ ක්ලියර් වෙනවා කියලා කියන්නේ. ඉතින් මම යූස් කරලා බලනවා බලමුකෝ මොකද වෙන්නේ කියලා. කතාවෙන් මම එළියට ඇවිල්ලා බස් එකකට නැග්ගා. එන්ට කොහෙනම් යන්න මාත් එක්ක. ඔන්න එහෙනම් තැනට ආවා. මෙතන මාර ලස්සනයි. ඔය දැන් දවාල නිසා එච්චර සෙට් නෑ. රෑට බලන්නකො ලයිට්ස් දැම්මාම ගොඩක් ලස්සනයි මෙතන. මම මේකේ නම ගම විස්තර ඔක්කොම ඔයාලට කියන වීඩියෝ එක අන්තිමට. ඔන්න එහෙනම් අපි ලෑස්ති වුණා. ලෑස්ති වෙන ක්ලිප් එක නම් ගන්න බැලුණා. ඉතින් ඔයා දන්නවනේ මෙයාලා සෙට් වුණා. ඒ වෙලෙට ඉතින් මාල් ලස්සනයි කියලා හිතුණාට දැන් තමයි මල හොල්මන්ගේ පේන්නේ. ඔන්න අපි තැනට ආවා. මේක නිට්ටඹුව තිලකවර්ධන ඉස්සරහා තියෙන. මේකේ නම චයිව්ස්. ඒක මාර ලස්සනයි. ඔයාලත් මෙතනට ගිහිල්ලා තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. उठा दे लगता जावा तू ही मेरी नौकरी हो गई।
මගේ සුරංගනාවියෝ ටික. ඇස්වහක් නම් වදින්න එපා. අනේ ඉතින් ඒ කාලේ නම් මාත් එක්ක ඉඳලා අදටත් මාව අල්ලන් ඉන්න එකම කෙනා කිව්වොත් හරි ඉතින්. අවුරුදු දෙකක මේ යාළුකම මේ බැඳීම අදටත් ඒ විදිහටම තියෙන එක ගැන මට හරි සතුටුයි. ඒ වගේම මෙයාගේ මේ මූණ තියෙන හිනාව දැක්කාම මට ඊට වැඩිය සතුටුයි. मेरा कोई ना होके भी कुछ लागे कि यार जो भी तूने कैसे किया रे जिया को मेरे बांध ऐसे लिया रे समझ ඉතින් මේ වෙන්නේ අපි කාලා ඩෙසර්ට් කාලා ඔක්කොම කරලා ඉවර වෙලා අපි එද්දි මෙතන සිං කරගෙන හිටපු කෙනාට අපි රික්වෙස්ට් කරා අපේ යාළුවාට සින්දුවක් කියන්න දෙන්න කියලා. ඉතින් යාර ඒ chance එක දුන්නා. මාරම ලස්සනයි යන්නේ. මම ආසම් මෙයාගේ voice එකෙන් කියන සින්දුව අහන් ඉන්න. හා දැන් ඇති බලන් හිටියා. අදට එච්චරයි යන්නේ. ගිහින් එන්නම් තව vlog එකකින්. bye bye. निमनो वे